හලෝ යාළුවනේ කොහොමද මම මේ ලියන්නේ ඉතින් මගේ මේ සතිය ග්‍රෝසරි shopping list එක. ඉතින් මේ විදිහට මම ලෑස්ති වෙලා දැන් මේ ආවේ සෆාරි මෝල් එකට මට ඕන කරන බඩු ටික ගන්න. ලෝකෙ කොහේ හිටියත් ඉතින් ශ්‍රී ලංකාවේ රස මතක අපිට අමතක කරන්න බැහැනේ. ඉතින් මම ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් ස්ටෝල් එකට තමයි ආවේ. එතෙන්ට ආවට පස්සේ බලද්දි ඇත්තටම ලංකාවෙන් ඇවිල්ලා තියෙන බඩු ටිකක් ගන්න. හැබැයි මං එතනිනුත් කීපයක් ගත්තා. ඒක ඔයාලට වීඩියෝ එකේ අවසානයේ තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මං අනිත් බඩු ටික හිමින් තෝරගන්න පටන් ගත්තා. ඉතින් මට ඕන කරලා තිබුණු බඩු ලිස්ට් එක මම ලියාගෙන ආපු නිසා බඩු ටික ගන්න හරිම ලේසි වුණා. ඇත්තටම කිව්වොත් UAE වල මේ වගේ තැනකට ආවහම ස්පෙෂලි මෝල් එකකට ආවහම ඔයාලට ගොඩක් හොඳ ෆ්‍රෙෂ් එලවලු පළතුරු ගන්න පුළුවන්. ඇත්තටම එක් සෙක්ෂන් එක ගැන කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට ඔයාගේ බජට් එකට හරියන ඕන විදිහට වෙරයිටිස් වලින් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පළතුරු තියෙනවා. මම මේ දවස්වල ඩයට් එකක ඉන්නවා. ඉතින් ඇත්තටම මම ඒක කරන්නේ නැහැ නිකන් බොරුවට වගේ. හැබැයි ඒ වුණාට මම අවකාඩෝ වලට හරිම ආසයි. ඒ නිසා ඒවත් ගත්තා. ඊට පස්සේ මේ විදිහට මීට් සෙක්ෂන් එකට ආපුවාම හරිම ආසෙ හිතෙනා ළමයි. මොකද ඒගොල්ලොන් අපිට queue එක තියන්න නැති වෙන්න ඒ විදිහට arrange කරලා තියෙනවා සමහර ඒවා. ඇත්තටම අපිට එයා ෆ්‍රයි එකට දාලා හදලා ගන්න විතරයි සමහර වෙලාවට තියෙන්නේ. ඊළඟට මං හරිම ආස දෙයක් තමයි ඔලිව් කියන්නේ. UAE වල ඔයාලට කොහේ ගියත් හොඳ ඔලිව් හොයාගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මං ආයෙ කෙලින්ම ගියේ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් ස්ටෝල් එකට. එතනට ගිහිල්ලා මට ඕන කරන ශ්‍රී ලංකන් ස්පයිසස් ඔක්කොම ටික ගත්තා. මොකද එතකොට තමයි අපේ රසට අපිටම හදාගෙන කෑම කන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මං ගත්තු බඩු ටිකත් අරගෙන ඒක බිල් කරගෙන ගෙදර එන්න ආවා.